හරි ඔයාලට මතක ඇති දැන්ට හරියටම අවුරුද්දකට කලින් රිලීස් වුණ මේ iPhone එක. මේකේ තිබුණේ outdated notch එකක් තියෙන ඩිසයින් එකක්. ඒ වගේම තිබුණේ එක බැක් කැමරා එකක් විතරයි. තව 60Hz ඩිස්ප්ලේ එකක් තිබුණ මේ iPhone එකට අඩුම ගානේ MagSafe ඇවිල්ලා තිබුණෙත් නැහැ. තව හොඳම වැඩේ කියන්නේ මේකේ තිබුණේ black වගේම white කියන boring colors දෙක විතරයි. හැබැයි මේ මොන අඩුපාඩු තිබුණත් මේක නතර වෙන්නේ 2025 globally sell වුණ හොඳම smartphones 10 අතරේ. ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ iLanka අපි කරන තවත් smartphone review එකක් එක්ක. ඉතින් මම introduction එකේ කියපු ගිය අවුරුද්දේ globally sell වුණ හොඳම smartphones 10 අතර නතර වුණ ඒ smartphone එක iPhone 16e කියලා ඔයාලා හැමෝම අඳුර ගන්න ඇති. ඔන්න Apple ආපහු iPhone 17e smartphone එකත් එක්ක ඇවිල්ලා තිනවා. ඉතින් අර කියපු අඩුපාඩු වලින් සමහර ඒවා හදාගෙන ඒ වුණත් 2026 දී මේ price එකට තියෙන smartphone එක තියෙන්න ඕන දේවල් නැති මේ iPhone 17e smartphone එක මේ අවුරුද්දේත් අනිවාර්යෙන් අතර වෙන්නේ best selling smartphone set එක අතරේ. ඉතින් එහෙම වෙන්නේ කොහොමද කියන එක ගැන අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. මුලින්ම අපි ගිය අවුරුද්දේ පෙබරවාරි මාසෙට ගිහින් යමුකෝ. ඉතින් ඒ පෙබරවාරි මාසෙ තමයි Apple එයාලගේ SE series එකේ නම ඊ විදිහට වෙනස් කරලා රිලීස් කරන්න පටන් ගන්නෙ. හැබැයි නම වෙනස් කරාට ඒකේ තිබුණ ස්පෙක්ස් පැටර්න් එක වෙනස් කරන්න Apple ලා මහන්සි වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකත් කියපු විදිහට මේ 16 ස්මාර්ට්ෆෝන් එකට යූස් කරලා තිබුණේ iPhone 15 වලයි දැන් iPhones වලින් අයින් කරලා තිබුණ notch type එකේ ඩිස්ප්ලේ එකක්. ඊට අමතරව මේකේ තිබුණේ 60Hz ඩිස්ප්ලේ පැනල් එකක්. තව මේකට MagSafe තිබුණේ නැහැ. ඒ වගේම බැක් කැමරා එක විදිහට තිබුණේ එක කැමරා එකක් විතරයි. හැබැයි මේක රිලීස් වුණ ප්‍රයිස් එක $599. ඉතින් මේ කාලේ දන්න කියන හැම YouTubers-ලම මේක සෑහෙන ක්‍රිටිසයිස් කරා. හැබැයි ඉතින් එයාලා හැම කිව්වට අපි අහන්න යන්නේ නැහැනේ. හරි. ලංකාව පැත්තට අපි පොඩ්ඩක් ආවොතින් මේක අබාන්ස්ලා ඔෆිෂියල් රිලීස් කරන්නේ රුපියල් 2,89,999කට. හැබැයි අපි දන්නවා මේක ග්‍රේ මාකට් එකේ ඊට වඩා ගොඩක් අඩුවෙන් තිබුණා කියලා. ඉතින් කොහොම හරි ikman.lk එකේ prices දැන් ගිහින් බැලුවොතින් අපිට බලා ගන්න පුළුවන්. මේකේ brand new 128GB version එක රුපියල් 1,60,000. එතකොට රුපියල් 1,70,000 කියන range එකේ බලා ගන්න පුළුවන් කියලා. ග්‍රේ මාකට් එකේ තියෙන price එක දිහා බැලුවම එකපාරට මේක brand new iPhone එකක් ගන්න හොඳ option එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ හේතුව නිසා Apple එකේ ඉන්න analyzers වලත් පුදුම වෙනිද්දී sale එක අපිට iPhone 16e smartphone එකෙන් බලා ගන්න පුළුවන් වුණා. කොහොම හරි කලින් Apple එයාලගේ SE series එකේ phones release කරේ නිකන් යාලට මහට වගේනේ. හැබැයි මේ figures එක එයාලා ඔන්න බය නැතුව iPhone 17e smartphone එක මේ අවුරුද්දෙත් කලින් අවුරුද්දේ release වුණ ගානටම ඒ කියන්නේ US market එකේදී $599කටම release කරනවා. ඉතින් ලංකාවේදී මේක ඔෆිෂියල් රිලීස් වෙද්දි ගාන රුපියල් ලක්ෂ 3කින් රේන්ජ් එකේ තියෙන්න පුළුවන්. ඒ වගේම ඉනිෂියලි ග්‍රේ මාකට් එකේදී මේක රුපියල් ලක්ෂ 2.5 අතර ප්ලේස් වෙන්න පුළුවන්. මම එහෙම හිතන්න ප්‍රධානම හේතුව තමයි මේ සැරේ මේකේ බේස් වේරියන්ට් එකට 256GB ස්ටෝරේජ් එකක් දීලා තියෙන එක. ඉතින් iPhone එකක් ගන්න බලන් ඉන්න කෙනෙක්ට brand new iPhone එකක් මේ රුපියල් ලක්ෂ 2-3 වගේ රේන්ජ් එකේදී ගන්න තියෙනවා කියලා කියන්නේ psychological පැත්තෙන් ගත්තමත් ඒ පැත්තට පුෂ් වෙන දෙයක්. හැබැයි අපි පොඩ්ඩක් හොඳට කල්පනා කරොතින් ඒ වගේම හොඳට හොයලා බැලුවොතින් අපිට බලා ගන්න පුළුවන් iPhones වලම පරණ series එකේ තියෙන brand new smartphone එකක් උනත් මේ ගානටම අපිට ගන්න පුළුවන් කියලා. Android පැත්තෙන් බැලුවම නම් මේ ගානට ඔයාලට brand newම top level එකේ තියෙන flagship devices ඕන තරම් select කරගන්න තියෙනවා. හැබැයි මම ඒ ගැන වැඩියෙන් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ මොන options තිබුණත් iPhones fans ලට මේ 17 smartphone එක තෝරගන්න සම්පූර්ණයෙන්ම වෙනස් හේතුන් තියෙන නිසා. අපි ආයෙත් 17e smartphone එක පැත්තට ඇවිත් ඒකේ ඩිසයින් එක දිහා බැලුවම අපිට බලා ගන්න පුළුවන් මේ සැරේ අර black white කියන boring colors දෙකට අමතරව soft pink කියලා අලුතෙන් කලර් එකකුත් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වුණත් 17e smartphone එකට ඇවිල්ලා තියෙන්නේ 16e smartphone එකට ආව same aluminium body එක. හැබැයි front glass එක protect කරන ceramic shield 2 කියන අලුත් protection එක දීලා තියෙනවා. ඩිස්ප්ලේ එක පැත්තට ආවම අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 6.1 inches OLED Super Retina XDR display එකක්. notch එක පොඩ්ඩක් පැත්තකින් තියලා බැලුවම මේක ගොඩක් හොඳ accurate colors බලා ගන්න පුළුවන් bright display එකක් විදිහට අඳුරලා දෙන්න පුළුවන්. හැබැයි මේක 60Hz display panel එකක්. ඒකේ තියෙන 2026 දී කොච්චර practical ද ඒ වගේම කොච්චර fashionable ද කියලා ඔයාලටම තීරණය කරන්න පුළුවන්. අපි දන්නවා මේ price category එකේදී බලා ගන්න තියෙන අනිත් හැම smartphone එකකදී වගේම එක්ක අපිට 120Hz refresh rate එකක් තියෙන display එකක් බලා ගන්න පුළුවන්. නැත්නම් ඊටත් වඩා වැඩි hertz ගණනක් තියෙන display panel එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ 17e ගන්න යන අය ඔය hertz ගාන ගැන දන්නෙත් නැහැ. ඒ වගේම හොයන්නෙත් නැහැ කියලා.
iPhone 17e ස්මාර්ට්ෆෝන් එකේ මේ ප්‍රයිස් ටැග් එකට ලොකුම සාධාරණයක් කරලා තියෙන්නේ performance පැත්තේ. ඔව් මේක තියෙන්නේ Apple ලගේ latestම 17 series එකේ basic smartphones එකකට choose කරලා තියෙන A19 SoC එක. මේ SoC එක Apple Intelligence වලට fully support කරන ඒ වගේම කිසිම lag එකක් නැතුව අපේ day to day වැඩ වගේම multitasking එහෙමත් කරගන්න අපිට ගොඩක් ලොකු support එකක් දෙන SoC එකක්. තව මේ ස්මාර්ට්ෆෝන් එකට අවුරුදු 6ක් 7ක් යනකම් OS updates හම්බෙන එකත් අනිවාර්යයි. ඉතින් ඒවා manage කරගන්නත් මේ A19 SoC එකට ලොකු capability එකක් තියෙනවා. Apple කියන විදිහට මේ 17e ස්මාර්ට්ෆෝන් එකට පුළුවන් ආසන්න විදිහට පැය 26ක video playback time එකක් manage කරගන්න. මේකට ප්‍රධාන හේතුව A19 SoC එක වගේම මේකට අලුතෙන් ඇවිල්ලා තියෙන C1X කියන modem එක. ඒ වගේම 16e ස්මාර්ට්ෆෝන් එකේ තිබුණේ නැති MagSafe facility එකක් මේකේ තියෙනවා. ඒ කියන්නේ මේකත් එක්ක අපිට MagSafe battery packs, wallets, තව mounts එහෙමත් use කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි battery size එක වගේම charging speed එක පැත්තෙන් ගත්තම මේ price range එකේ තියෙන හැම Android flagship එකකම තියෙන්නේ milliampere 5000කට වඩා වැඩි battery එකක්. ඒ වගේම 45 watt වලට වඩා වැඩි charging speed එකකුත් එයාලා offer කරනවා. හැබැයි අපි දන්නවා iPhone fans ලා ඒ ගැන ලොකෝට හිතන්න යන්නේ නැහැ කියලා. කොහොම හරි iPhone fan කෙනෙක් වුණත් පොඩ්ඩක් හරි confuse වෙන්නේ මේකේ තියෙන camera setup එක පැත්තට ආවම. මොකද මේකේ back camera එක විදිහට use කරලා තියෙන්නේ 48 megapixel count එකක් තියෙන එක camera එකක් විතරයි. සරලවම කිව්වොත් ultra wide lens එකක් නැහැ. ඒ වගේම telephoto, macro වගේ camera sensors එහෙමත් මේ phone එකත් එක්ක එන්නේ නැහැ. කොහොම හරි 16e එකේ තිබුණෙත් මේ විදිහට එක camera sensor එකක් විතරයි. හැබැයි sales figures දිහා බලුවම අපිට පේනවා Apple fans ලා ඒ ගැනත් ලොකුවට care කරලා නැහැ කියලා. ඉතින් මේ සැරේ 17e එකේ තියෙන A19 SoC එකේ image processing capabilities එක 16e එකට වඩා හොඳ output එකකුත් ගන්න පුළුවන් නිසා මේ සැරේ sure ඒ ගැනත් මේක ගන්න ඉන්න අය ලොකුවට හිතන එකක් නැහැ. ඉතින් quick spec summary එකක් ගත්තම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අර පරණ notch එකක් තියෙන 60Hz display panel එකක් ආවත් single rear camera setup එකක් මේකේ තිබුණත් ඒ වගේම slower charging speed එකක් තව විශේෂයෙන් Apple ලගේ dynamic calendar එක වගේ options මේකේ නැති වුණත් A19 SoC එක ඒ වගේම C1X modem එකත් එක්ක ඇවිල්ලා තියෙන battery improvements තව 256GB storage option එක MagSafe මේකට ඇවිල්ලා තියෙන එක තව Apple Intelligence වලට fully support කරන එක වගේම අවුරුදු 6ක් 7ක් යනකම් OS upgrades හම්බ වෙනවා කියන guarantee එකත් එක්ක මේ 17e ස්මාර්ට්ෆෝන් එක කියන්නේ හොඳ අප්ග්‍රේඩ් එකක් විදිහට iPhones fans වලට පේන එක අනිවාර්යයි. හරි දැන් අපි එන්නේ මේ වීඩියෝ එකේ වැදගත්ම පාර්ට් එකට. මෙතනදී අපි බලමු ඇයි ඇත්තටම Apple fans වලට මේක හොඳ ඔප්ෂන් එකක් විදිහට පේන්නේ. ඒ වගේම අපි දන්නවා මේ E series එක කියන්නේ iPhone SE series එකේම දුකුවක් කියලා. එතකොට ඇයි SE series එකට sales පැත්තෙන් යන්න බැරි වුණ තැනකට මේ E series එකට යන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් උඩින් විතරක් බලවම කෙනෙක්ට හිතෙන්න පුළුවන් SE series එකේ specs නිසා එහෙම වුණා කියලා. දැන් කාලයට සාපේක්ෂව එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒවා රිලීස් වුණ කාලෙදී බැලුවොත් ඒවත් මේ 16e නැත්නම් 17e වගේම තමයි. ඒ වගේම අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් වලින් ඔයාලට තේරෙන්න ඇති iPhone fans ලා කියන්නේ එහෙම specs ගැන ලොකුවට උරි වෙන කට්ටියක් නෙවෙයි කියලා. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මේකට අලුතෙන් දීලා තියෙන නම. ඒ කියන්නේ තවදුරටත් ඔයා මේ යූස් කරන්න යන්නේ iPhone SE 5 කියන ස්මාර්ට්ෆෝන් එක නෙවෙයි iPhones වල අලුත්ම 17 series එකේ එන iPhone 17e කියන ස්මාර්ට්ෆෝන් එක. ඒ කියන්නේ කාට හරි ගියද්දි පොඩ්ඩක් උජාරුවෙන් කියන්න පුළුවන් මම මේ යූස් කරන්නේ iPhone 17e ස්මාර්ට්ෆෝන් එකක් කියලා. පොඩ්ඩක් හිතන්න එහෙම කියද්දි මම මේ යූස් කරන්නේ iPhone SE 5 කියන ස්මාර්ට්ෆෝන් එක කියද්දි තියෙන වෙනස. ඉතින් ඒක අහන කෙනෙක් දන්නවා 17ද ඒ කියන්නේ latestම series එක නේද? නියමයි. ඉතින් ඔය feeling එක ගන්න බෑ. ඕකේ නම SE විදිහට තිබුණා නම්. ඒ වගේම day to day life එකේදී මේ smartphone එකේ තියෙන specs වලින් අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවට ටික ගොඩක් හොඳට smoothly කරගන්න අපිට පුළුවන්. අනිත් හොඳම දේ මේකේ price එක අපිට expect කරන්න පුළුවන් මේක grey market එකේදී රුපියල් ලක්ෂ 2 කියන range එකේ තියෙවි කියලා. ඉතින් latest iPhone series එකේ smartphone එක brand new ඒ ගානට ගන්න පුළුවන් කියලා කියන්නේ ලංකාවේ ඉන්න අපිට ඒක ගොඩක් හොඳ opportunity එකක් විදිහට පේන එක අනිවාර්යයි. හැබැයි ලංකාවෙන් පිටින් ඉන්න කෙනෙක්ට නම් ඔයාලට මේ ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. මොකද ඔයාලට අලුත්ම series එකේ iPhone එකක් ගන්න එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අනික ඒ රටවලදී iPhone එකක් use කරනවා කියන එකත් මහ ලොකු දෙයක් නෙවෙයි. ඒත් ලංකාවේදී iPhone එකක් use කරනවා කියන්නේ පොඩ්ඩක් මොකක්ද ඒක? හරි. ඔයාලම කමෙන්ට් එකක් විදිහට ඒ ෆීලින් එක දාගෙන යන්නකෝ.
හරි ඒ වගේ Apple මේ සීරීස් එකත් එක ටාගට් කරන්නේ ලංකාව එතකොට විශේෂයෙන් ඉන්දියාව වගේ මාකට්ස් ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක යාලා try කරන්නේ අපේ සෙට් එකත් ඒ ඉකෝසිස්ටම් එක ඇතුළට ගන්න. කොහොම හරි අන්තිමට කියන්න තියෙන්නේ මේ මොන දේ තිබුණත් නැති වුණත් රුපියල් ලක්ෂ 3කට වගේ නම් මේ ෆෝන් එක ගන්න යන්නේ. ඒ ගැන ආයිත් සලකලා බලන්න. ඒ වගේම ග්‍රේ මාකට් එකේදී හොඳ reputable shop එකකින් හොඳ warranty එකක් එක්ක ඔයාලට රුපියල් ලක්ෂ 2කට වගේ මේක ගන්න පුළුවන් නම් Apple ecosystem එක ඇතුළට ඉන්න කැමති කෙනෙක්ට මේක හොඳ ඔප්ෂන් එකක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එතනදිත් ඔයාලට කන්සිඩර් කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් නෙම්ම ගන්න තියෙන පරණ සීරීස් වල තියෙන iPhones එහෙමත් තියෙනවා කියලා. ඉතින් ඔයාලට මොනවද මේ අලුතෙන් ආව iPhone 17e එක ගැන කියන්න තියෙන්නේ? ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන ගමන් මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව subscribe කරලා තියාගන්න.